මේ බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානීය ධර්ම වශයෙන් දේශනා කරලා තියෙන අර ලිච්ඡවීන්ට දේශනා කරපු ඒ කාරණේ එකක් තමයි. තමන් දේවාල කෝවිල් ආදී වන්නාව තම තමන්ගේ යම්කිසි පූජනීය ස්ථාන ඉතෙක් කල් තිබුණාද? ඒවා යම්කිසි දෙව් දේවතා ආදීට පූජා සත්කාරයක් කළාද? ඒ දැහැමින් කරන බලිබිලි අත්හරින්න එපා. ඒවා කරන්න. ඒවා නිසා ආරස්සාව සැලසෙනවා. නිවන් දකින්න එහෙම නෙමෙයි හැබැයි මේ කියන්නේ. ඒ ආරස්සාව මෙලෝ ජීවත් වෙන මිනිසෙයින්ට අභිවෘද්ධියක් ගෙන දෙනා මිසක් පිරිහීමක් ගෙන දෙන්නේ නැහැ. සප්ත අපරිහානි ධර්මණින් එකක් 6 වෙනි එක ඕක. ඕක දේශනා කරලා තියෙනවා ලිච්ඡවීට දේශනා කරලා සප්ත අපරිහානි ධර්ම වල. ඉතින් අද සමහරවල්ලාට මේකෙදි කියනවා මොකද නේ මෙහෙම කළොත් මිත්‍යා දෘෂ්ටික වෙනවා කියලා. නමුත් එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. පැහැදිලිව දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් Tamanට උදව් කරන උපකාර කරන යම් කිසි විශ්වාස කරන ඉෂ්ට දේවතාවෝ ඉන්නවනම් ඒ ඉෂ්ට දේවතාවට නොඑක ආකාරයෙන් බාහාර වෙලා පොරොන්දු වෙලා තමන්ගේ වැඩ කොටසක් කරනකොට ඒකට අවශ්‍ය කෙනේ දේවතාවෝ ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාද ලබන්නා වූ ඔහුට අභිවෘද්ධිය මිස පිරිහීමක් නැහැ කියලා දේශනා කළා තියෙනවා. සුනීත වස්සකාර කියන දෙන පාටලී නගරයේ කියන ගමක් නිර්මාණය කරපු අවස්ථාවක් මුල් කරගෙන ඔය කාරණේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තියෙනවා. ඒ දින ගමක් නිර්මාණය කරනකොට ඊ අසල කිට්ටු ගමක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් එක්කලා භික්ෂුන් වහන්සේලාත් එක්කලා වැඩලා ඉන්න දවසක රාත්‍රී කාලයේදී බුදුරජාණන් වහන්සේ දැක දේවතාවෝ එක එක කාණ්ඩ පිටි 100 ගණන් දහස් ගණන් දේවතාවෝ එක පැත්තකට යනවා. උන්වහන්සේ බුදු වැසින් බැලුවා කොහෙද යන්නේ මේ දේවතාවෝ? මොකද කරන්නේ? දැක එක්තරා ගම්මානයකට යනවා. අලුතෙන් හදන ගමකට. මේ ගම මොකද්ද බලනකොට සුනීත වස්සකාර කියන ඒ ඇමතිවරු දෙන්නේ පාටලී ග්‍රාමයේ නැවති ගමක් හදනවා. අලුත් ගමක්. අදත් ඒ හදන්නේ ඔය අලුත් ගම් විහිදවීම. අන්න ඒ වගේ. මේ වෙලාවේදී අර මහේසාක්‍ය දේවතාව කාණ්ඩයක් යනවා කියනවා කිදෙනක. මධ්‍යම ශාක්‍ය දේවතාව කාණ්ඩය තව පැත්තක. අල්පේ ශාක්‍ය දේවතාව කාණ්ඩය තව පැත්තක. මේ ගමට ගිහිල්ලා එක එක තැන් වලට යම් ශක්තිය විනිකුත් කරනවා. ඒ කටයුතු හොයලා බලනවා. සම්බන්ධ වෙනවා. මේ බලනකොට දැක්කා. මහා පින්වන්ත පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ට අර මහේසාක්‍ය දේවතාව සම්බන්ධ වෙනවා. ඊයයි කරන්නා වූ විශාල වැඩ පිළිවෙලක්. නැත්නම් අර කර්මාන්ත ශාලා. ආදී මේ තමයි විශේෂ දේවල් ස්ථාන. නැත්නම් හදන මේ වෙලද ස්ථානගේ දේවල්. ලොකු අයගේ හොඳ ආධාර ලැබෙනවා. රාජ මහා මාත්‍යාදීන්ගේ ආධාර ලැබිලා විශාල වශයෙන් කෙරීගෙන යනවා. අර මධ්‍යම ශාක්‍ය දේවතාව ඉන්න තැන් වල ගියාම මධ්‍යම පන්තියේ ජනතාවගෙන් ලැබෙන ආධාර වලින් ඒවා ඉක්මනින් හැදෙනවා මේ මට්ටමේ. අල්පේ ශාක්‍ය දේවතාව සමහර තැන් වල ආශිර්වාද කරගෙන ඉන්නවා. සාමාන්‍ය දුප්පත් පන්තියේ මිනිස්සුන්ගේ ආධාර උපකාර ලැබිලා මේ මට්ටමින් මේ මට්ටමට හරියන්නේ ඒවා හරියනවා. මේ ගම හැදෙන හැටි එහෙම කියලා දැක්කා. දැකලා හිටන් මේ සිද්ධිය ආනන්ද හාමුදුරන්ට උදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි ආකාරී යමෙකුට ඉෂ්ට දේවතා පිරිසක් ඒ ආකාරයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරනකොට ඒ දේවතාවන්ගේ ආශිර්වාද ලැබෙන නිසා තමයි ඒ ඇයට එහෙම හරියන ක්‍රමයක් හැදෙන්නේ. ඒ නිසා මේ පාටලී ග්‍රාමයේ දේවාශිර්වාදය මුල් කරගෙන බොහොම සාර්ථකව නැగిලා එනවා. කවදා හරි ජලයක් ගින්නක් වැනි ස්වභාවික කාරණකින් ওই නගරේ විනාශ වෙනා මිසක් ওই ධර්මයේ තුල ඉන්නකන් ඒ ඇයට පිරිහීමක් නැහැ. ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අතදරුවේ රකින්නා වූ මව් කෙනෙක් වාගේ ඒ දේවතාවෝ ඒ ඇයටත් යහපතක් කරලා දෙන ඒ පිරිස රකින්නවා කියලා දේශනාවක් කළා. ඒක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඔන්නේ කොටස වෙනම තියෙනවා. ඔය පාටලී ග්‍රාමයේ හදපු ඔය සුනීත වස්සකාර දෙන්නයි කතාව.